ඔයාට තියනවද අත දිගේ යන කරන්ට් යනවා වගේ එන වේදනාවක්? මේක අතේ ඇඟිලිවල හිරිගතියක් සමහර වෙලාවට ඇති වෙන්නත් පුළුවන්. අතේ වේදනාවක් කියලාද හිතුවේ? නෑ. මේක ඔයාගේ ස්නායු තෙරපුමක් නිසා බෙල්ලෙන් ඇති වෙන වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මේ කුමක් නිසාද ඇති වෙන්නේ, මොනවද මේකට ඇති වෙන්න හේතු, ඒ වගේම මේකේ රෝග ලක්ෂණ මොනවද, කොහොමද අපි මේක අඳුරගන්නේ වගේම ගෙදරදිම කරගන්න පුළුවන් බෞද්ධ චිකිත්සක නැත්නම් ෆිසියෝതെරපි එක්සර්සයිසස් කියලා දෙනවා. ඉතින් මාත් එක්ක දිගටම මේ වීඩියෝ එක බලන්න. මම ප්‍රශාන්ති කෝදාගොඩ වෛද්‍ය සභාවේ ලියාපදිංචි උපාධිධාරී බෞද්ධ චිකිත්සකවරියක්. අත දිගේ යන වේදනාව කොහොමද අපේ බෙල්ලෙන් ඇති වෙන්නේ? අපේ බෙල්ලේ ඉඳන් කොන්දට වෙනකම් අපේ කශේරුකාව තියෙනවා. ඒ කශේරුවේ උඩ කොටස නැත්නම් බෙල්ල කොටස අපි හඳුන්වන්නේ cervical vertebra කියලා. cervical කොටස. මෙන්න මේ cervical bones වලින් තමයි අපේ upper limbs වලට නැත්නම් අත් දෙකට ස්නායු සැපයුම සපයන ස්නායු ආරම්භ වෙන්නේ. මේ ස්නායු අපේ කශේරුවේ කොහෙන් හරි නැත්නම් මාංශ පේශී වල තැනකින් හරි තෙරපීමකට ලක් වුණොත් මෙන්න මේ ස්නායු සැපයුම සපයන ඒ මාර්ගයේ තියෙන ඕනෑම කොටසකින් ඒ වේදනාව එළියට එන්න පුළුවන්. අන්න ඒ වගේ වේදනාවක් තමයි මේ අත දිගට යන වේදනාව. දැන් අපි බලමු කොහොමද මේ ස්නායුව තදවීමට නැත්නම් කම්ප්‍රෙස් වීමට ලක් වෙන්නේ කියලා. අපේ පළවෙනි හේතුව තමයි වැරදි ඉරියව්. මේක හරියම වැදගත් දෙයක්. අපි අපේ කාර්යයන් කරද්දී වැරදි ඉරියව් නම් අනුගමනය කරන්නේ, ඒ කියන්නේ ෆෝන් එක බලනවා, ලැප්ටොප් එකේ වැඩ කරනවා වගේ ඒක කාලයක් තිස්සේ කරනකොට මාංශ පේශිවල වෙනස්කම් වගේම අස්තිවල සිදුවන වෙනස් වීම නිසා ස්නායුව තෙරපෙන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි හේතුව තමයි අපේ ඉන්ජරිස්. ඒ කියන්නේ අපේ කශේරුවට නැත්නම් බෙල්ලට වෙන හානි. අපි වැටිලා වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න පුළුවන්. බෙල්ලේ කශේරුක අස්තිවලට හානි සිදු වුණොත් මේ ස්නායුව තෙරපීමට ලක් වෙන්න පුළුවන්. තුන්වෙනි හේතුව තමයි ආතරයිටිස් වගේ රෝගී තත්ත්ව. මෙන්න මේ රෝගී තත්ත්වයන් වලදී අපේ අස්ථි ගෙවීමට ලක්වීම නිසා කශේරුව ඇතුලෙන් යන ස්නායුව තෙරපෙන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද මේකේ ඇතිවන රෝග ලක්ෂණ නැත්නම් කොහොමද අපි මේක අඳුරගන්නේ කියලා. අපේ අත දිගට, ඒ කියන්නේ අතේ ඉඳන් බැලිමිට ගාවට වෙන්න පුළුවන්, බැලිමිටේ ඉඳන් අඬ ගාවට වෙන්න පුළුවන්, නැත්නම් ඊටත් එහාට ඇඟිලි තුඩු වලටම යන රේඩියේටික් පේන් එකක් නැත්නම් අත දිගට කරන්ට් යනවා වගේ වේදනාවක් එනවනම් ඔයාට තියෙන්නේ මේ වේදනාව වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙදි ඇඟිලිවල නැත්නම් ඇඟිලි තුඩවල් වල නම්නස් එකක්, පොඩි හිරිගතියක් ඇති වෙනවා. ඒ වගේම බෙල්ලේ වේදනාවක්, බෙල්ලේ තද ගතියක්, මාංශ පේශී තද ගතියක් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඔයාට මේ රෝග ලක්ෂණ ගොඩක් වැඩිපුර තියෙනවා නම්, ඒ කියන්නේ වේදනාව ඉවසන්න බෑ වැඩි නම්, අත් දෙක බෙල්ල හොඳටම තද වෙලා බෙල්ල හරවන්න බැරි තරමට තද වෙලා නම්, ඒ වගේම නම්නස් එක එන්න වැඩි වෙනවා නම් වේදනාවත් එක්ක මෙන්න මේ ගතිය තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා ළඟම ඉන්න වෛද්‍යවරයෙක් හරි ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හරි හම්බෙන්න යන්න ඕනේ. ඔයා ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගාවට ගියොත් එහිදී ඔයාව වෙනමම ඇසෙස් කරලා බලලා ඔයාගේ ඩයග්නෝස් එක හරියටම අඳුනගෙන ඔයාට ඉන්ඩිවිජුවලයිස්ඩ්, ඒ කියන්නේ ඔයාටම වෙන්වුණු ප්‍රතිකාර ව්‍යායාම ප්ලෑන් එකක් හදලා දෙනවා. ඔයාගේ මේ වේදනාව සමහර වෙලාවට එනවනම්, ඒ කියන්නේ ඔයාට ඉවසන්න බැරි තත්ත්වයෙන් වේදනාවක් නැත්නම් ඔයාට පුළුවන් මම මේ කියන ව්‍යායාම ගෙදරදීම කරලා බලලා මේක අඩු කරගන්න. හැබැයි මේ ව්‍යායාම ටික මම කියන විදිහටම හරියටම කරන්න ඕන. එහෙනම් දැන් අපි යමු අපේ වැදගත්ම කොටසට, ගෙදරදීම කරන ෆිසියෝതെරපි ව්‍යායාම බලන්න. පළවෙනි එක තමයි shoulder shrugs. එතෙන්දී අපි කරන්නේ upward and downward shoulder shrugs. මේකෙදී අපේ උර හිස් දෙක උඩට පල්ලෙහාට කරන එක තමයි මේ විදිහට හිමීට තමයි මේක කරන්න ඕන. අපි මේකෙන් කරන්නේ අපේ මාංශ පේශී රිලැක්ස් කරන එක බෙල්ලවට තියෙන. මේක අපි 15 පාරක් 20 පාරක් විතර කරන්න ඕන. ඔයාට පුළුවන් 10ක් කරලා පොඩි විවේකයක් අරගෙන විනාඩි 2කට පස්සේ ආයෙ තව 10ක් කරන්න. දැන් අපි යමු අපේ දෙවෙනි ව්‍යායාම. ඒකෙදිත් අපි shoulder shrug එකක් තමයි කරන්නේ. හැබැයි කලින් එකට වඩා වෙනස් backward shoulder shrugs. පිටිපස්සේ මසල් එකට හොඳට දැනෙන්න ඕනේ. මේ විදිහට backward rotation එක හොඳට පිටිපස්සට ගන්න. shoulders පිටිපස්සට කරකවන එකක් තමයි මෙතෙන්දි වෙන්නේ. මේකත් අපි 20 පාරක් කරන්න ඕනේ. එතෙන්දී අපි 10ක් කරලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඉතුරු 10 අපිට කරගන්න පුළුවන්. අපේ තුන්වෙනි ව්‍යායාමය තමයි chin tuck. ඒකෙදී අපේ බෙල්ල ඉස්සරහට පිටිපස්සට මූව් කරන එක නැත්නම් චලනය කරන එක තමයි කරන්නේ. හරියට පීකොක් කෙනෙක් වගේ, කියන්නේ මොනරෙක්ගේ වගේ ඉස්සරහට පිටිපස්සට. ඇඟෙන් යන්නේ නැහැ මෙහෙම. ඇඟ එක තැන තියෙන්නේ, බෙල්ල විතරයි මූව් වෙන්නේ.
ඉස්සරහට පිටිපස්සට. අපේ ඇඟිල්ල මේ විදිහට තියාගත්තත් අපිට පුළුවන් ඇඟිල්ල ගෑවෙන තරමට බෙල්ල ගෙනහිල්ලා ආයෙ පිටිපස්සට ගෙනියන්න. ඕනට ඩිමෙන් උඩ බලාගෙන කරන්නේ නැහැ. යට බලාගෙන කරන්නෙත් නැහැ. හරියට බෙල්ල කෙලින් තියාගෙන තමයි අපි මේ ව්‍යායාමය කරන්න ඕනේ. හරි. මෙන්න මේ ව්‍යායාම පහ තමයි අපි මුල් සති දෙක ඇතුළත කරන්නේ. මේක හරිම හෙමින් කළ යුතු දෙයක්. ඔයාට ලොකු වේදනාවක් එනවා නම් සමහර ව්‍යායාම වලදී ඒව කරන්න එපා. සමහර වෙලාවට ඔයා දැන් ෂෝල්ඩර් ෂක් එක කරනවා කියලා හිතමු. එතකොට ඔයාලට පහක් විතර කරද්දී වේදනාවයි නම් පහට වඩා කරන්න එපා. වේදනාවත් එක්ක අපි කිසිම ව්‍යායාමයක් කරන්නේ නැහැ. ටික දවසක් කරද්දී ඔයාට 5, 6 කරන්න පුළුවන්. 6, 10 කරන්න පුළුවන්. අන්න එතකොට තමයි අපි ටික ටික රෙපිටිෂන් ගන්න වැඩි කරන්නේ. හරි. ඊට පස්සේ කළ යුතු සහ නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. මම මේ ටික කියන්නම්. ඔයා කරන්න ඕන දේවල් තමයි හොඳට උණු වතුරෙන් මෙන්න මේ දෙපැත්තම. නැත්නම් ඔයාගම හොට් වෝටර් බෑග් එකක් තියෙනවා තියන් ඉන්නත් පුළුවන් විනාඩි 10ක් විතර. උණු වතුරෙන් විනාඩි 10ක් විතර මේ බෙල්ල දෙපැත්තේ මසල්ස් ටික, නෙක් එකේ දෙපැත්තේ මසල්ස් ටික සහ මේ ආර්ම්ස් අත්වල තද ගතියක් තියෙන තැන්, ඔයාට රිදෙනවා කියලා හිතෙන තැන් ටික තවා ගන්න පුළුවන්. මේ ව්‍යායාම දවසට 3 වතාවක් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එතකොට තමයි අපිට සති දෙකකට පස්සේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඔයා ජිම් යන කෙනෙක් නම් අපර් ලිම්ස් වලට කරන වෙයිට්ස් චුට්ටි කාලයකට පොඩි කාලයකට නවත්තා. ඒ වගේම ඔයා අත් දෙකෙන් බර උස්සන්න ඒවා හෑන්ඩ් බෑග් එක වගේ එක පැත්තකට දාගෙන යනවා නම් ඒ වගේ ඒවා පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. ඊළඟට අතින් කරන repetitive movements මොනවා හරි කපන ඒවා මහන ඒවා මේ වගේ දේවල් කරන කෙනෙක් නම් ඔයා විනාඩි 15න් 15ට පුළුවන් නම් අඩුම පැය භාගයෙන් පැය භාගයකටවත් පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. ෆෝන් එක ලැප්ටොප් එක පාවිච්චි කරද්දිත් නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ. තව මොනවා හරි ඔයාලට මේ කරන අතරේදී හරි වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. මම මේ හැම කමෙන්ට් එකකටම මට පුළුවන් ඉක්මනින්ම මම පිළිතුරු දෙනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද ඔයාට වගේම තව කෙනෙක්ටත් මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් channel එකක් වෙයි. ඒ වගේම subscribe කරලා තියාගන්න. මම ඉස්සරහටත් මේ වගේ ගොඩක් වීඩියෝස් වලින් ඔයාව එක් එක් රෝගී තත්ත්වයන් ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයාගේ සතුට තියෙන්නේ නිරෝගීකම මත. අදට එහෙනම් මම ගිහින් එන්නම්. නිරෝගීමත් සුබ දවසක්.